හමුදාලට මම හිතනවා හැමදාම වගේ ඔයාලා සතුටින් ආදරෙන් පරිස්සමට ඇති කියලා. ඉතින් මම මේ පෙන්වන්න යන්න හදන්නේ අපි මේ පාර හැලෝවින් එකට මොනවද කරන්න කියලා. මේ තමයි මගේ වට්ටක්ක ඇඳුම. ඒ කියන්නේ මම වට්ටක්ක කපන්න අඳින ඇඳුම. මේක ලස්සනයිද කියලා කමෙන්ට් එකක් දාන්න. යාළුවනේ මෙයාලා පම්කින් ඇඳුම් ඇඳගෙන පම්කින් කපනවා. හරියට කපන්න ඕනේ නේ. තව පැත්තක් තියෙනවා. ඔය ඉන්න ලොකෝට පුතේ. ඉතල වල නෑ. ඔව්. කවුද කියන්නේ? ඔයානේ හොල්මන. නෑ මේක ඇතුලේ ඉන්න බලමු. මේක ඉතින් බයික්. Okay. Udah itu nggak aku ini korban tuh datang itu udah gimana lagi? තව එකක් දෙන්න අනවශ්‍ය වැඩසටහන් කරනවා බබා කිසි අවුලක් නැහැ ඔයාට ඒ වගේ නම් හොඳට ඒ වගේ වැඩසටහන් කරන්න පුළුවන්. Hey. ඒක ඔළුවට තියාගන්න. ඔළුවට තියාගත්තම හරිදුන්නේ. ඊට පස්සේ ලයිට්ස් ඔෆ් කරලා වට්ටක ගෙඩිත් එක්ක අපි ෆොටෝස් ගත්තා. ඇත්තම කිව්වොතින් වට්ටක පෙවුන මිසක් අපිව නම් පෙවුනේ නැහැ. ඔය විදිහට ෆොටෝස් ගත්තා. මේ බලන්නකෝ ඒගොල්ලන්ගේ ලස්සන ඇත්තටම ඒවා හරි ලස්සනට ආවා. අපි මේ පළවෙනි වතාවට තමයි මෙහෙම වට්ටක කැපුවේ. ඉතින් බලන්නකෝ ඒවා හරි ලස්සනයි නේද? හරිම කියුට්. ඊළඟට මේ ඉන්නේ පිස්සු හැදුණු මම. හැලෝවින් දවස ටිකක් රෑ වෙලා අපි දෙන්න එළියට ගියා හැලෝවින් මොන වගේද කියලා බලන්න. එහෙම යද්දී අපිට හම්බුණා මෙන්න මේ ගෙදර. ඒ ගෙදර හරිම ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. ඒ වගේම ගොඩක් කට්ටිය හිටියා චොක්ලට් ගන්න පොලිමේ. අපිට ඉතින් හැලෝවින් දවසේ ප්ලෑන් කරලා තිබුණු දේවල් කරන්න හම්බුනේ නැහැ. මොකද එදා හස්බන්ඩ් හදිසියෙම අසනීප වුණා. ඉතින් එයාත් අමාරු වෙන්න හිටියේ. ඉතින් අපි ටිකක් බලලා ඉක්මනට ගෙදර ආවා. I'm sorry.
අද හැලෝවින් දවස. ඒ කියන්නේ ඔක්තෝබර් 31. හෙට නොවැම්බර් 1 වෙනිදා. ඒ කියන්නේ නොවැම්බර් මාසේ 1 වෙනි දවස. අලුත් මාසයක්. අලුත් මාසේ අලුත් විදිහට පටන් ගන්න ලැබෙන්න කියලා මම විශ් කරනවා ඔයාලට. ඒ වගේම මම හැමදාමත් කියනවා වගේ සතුටින් ආදරෙන් පරිස්සමට ඉන්න. මං ඉතින් ගිහින් එන්නම්. ආදරේ අහස තරම්.